කොහොමද ආදරණීය හැමෝම. ඉතින් මම දන්නවා සිකුරාදට වීඩියෝ එකක් අරන් ආවේ නැත්තම් කීප දෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දාලාත් අහනවා ඇයි වීඩියෝ එක අරන් ආවේ නැති කියලා. ඉතින් ඔය ඒ නිසාම බලන් ඉන්න නිසාම වැඩ ගොඩක් අස්සේ කොහොම හරි වුණ වීඩියෝ එකක් සිකුරාදටත් අරන් ආවා. ඔයගොල්ලෝ මුලින්ම දැක්කේ මේ මගේ බර්ත්ඩේ එක දවස පෙබරවාරි 14 මුලින්ම දැක්කේ මං උදේම හදාගත්ත එළවලු දාලා නූඩල්ස් එකක් හොඳට බිත්තර දාලා හැමෝම කන්න ආසයි ගෙදර ඒ නිසා ඊළඟට මං කට්ලට් ටිකක් හදාගන්න ගත්තා මාළු ටික තම්බලා මේ මං පොඩි කරන ගමන් අල ටිකත් මුලින්ම පොඩි කරගත්තා ඊළඟට මේ විදිහට බෝල හදාගෙන හොඳට ටෙම්පරාදු දාලා ඊළඟට බෝල හදාගෙන ඊළඟට බ්‍රෙඩ් ක්‍රම්ස් දාලා මේ විදිහට කට්ලට් ටික හදාගත්තා මේ විදිහට තමයි ඉතින් ඔන්න බර්ත්ඩේ එක දවසේ මේ සිලෑස්ටි කරගත්තේ චීස් කේක් එකක් තමයි ඉතින් ගෙනාවේ හැමෝටම කන්න පුළුවන් ගොඩක් පැන් රසත් නැහැ ඉඳා හොඳයි කට්ලට් ටිකත් බෙදලා තියාගත්තා ඉතින් අවුරුදු 38කුත් වුණා දැන් 88 පෙබරවාරි 14 ඉතින් හිතා ගන්න බෑනේ දැන් ටික ඉතින් 40ට ලඟ වෙනවා ඇත්තටම ඉතින් ඔය බොහෝ දෙනෙක් කියනවා වගේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි ඉලක්කමක් විතරමයි වයස කියන්නේ. ඉතින් අපිට අවුරුදු 60 දී 70 දී වුණත් අවුරුදු 38 40 වගේ ඉන්න පුළුවන්. හරි. ඔන්න මේ විදිහට තමයි ඉතින් අපි බර්ත්ඩේ එක සැමරුවේ. Happy birthday, dear mommy. Happy birthday to you. Your turn, Chichi. For me. One time, okay? Hoop. No. Yeah. Okay, my turn. Your turn. 3, 2, 1. Woo. Oh my gosh. It's family. Stop is right. Stop is right. Leave. It's family. ඔයගලන්ට ඇහෙන්නේ නැති අපේ පොඩි තක්කලා දෙන්නත් එක්ක හැපි බර්ත්ඩේ කියලා කියනවා. එයා ඉතින් ඔක්කොම දැන් අක්කලාගේ ඉගෙනගෙන තියෙන්නේ. දැන් පවුලක පළවෙනි බබා වගේ නෙවෙයි දෙවෙනි බබත් පළවෙනි බබාගෙන් දේවල් ඉගෙන ගන්නවා. තුන්වෙනි බබා අර දෙන්නගේම දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා අපි පණ්ඩිතාච්චි ඔක්කොම දැන් දන්නවා. ඊළඟට අපි චයිනීස් ඕඩර් කළා. උදේ මම එග් නූඩල්ස් එක හදලා ඊළඟට කට්ලට් ටික හැදුවා විතරයි. ඊට පස්සේ ඉතින් මේ විදිහට ඕඩර් කළා. ගෙන්නගෙන කෑවා චයිනීස්. හැමෝම කන්න ආසයිනේ. ඉතින් එදා ගෙන්න ගත්තේ ලෝමෙයින් එක ටිකක් මේ මහත මේ නූඩල් එකක් එක චයිනීස් එක ලෝමෙයින් ඊළඟට චිකන් විත් බ්‍රොකලි. ඒක ඉතින් හැමෝම කන්න ආසයිනේ. ඉතින් ඒ ටික තමයි ගෙන්න ගත්තේ. මේ විදිහට අපි ටිකක් වැඩිපුර ගේනවා. දැන් මේ ඔක්කොම අපිට එකපාර කාලේ ඉවර කරගන්න බෑ. අපි කඩියටම කෑවත්. ඉතින් අපි මේක දෙපාරකට විතර කන්නේ. ඔව් දෙපාරකට විතර තමයි අපි කන්නේ. මේ පොඩක් කෑවත් බඩ පිරෙනවා. ඒ නිසා ඉතින් මේ විදිහට තමයි ඔන්න චිකන් විත් බ්‍රොකලි එකයි ලෝමෙයින් එකයි. මේ සතිය දවසක් ලොකු දුර දෙන්න ස්කූල් ගිහිල්ලා එදා මම බත් වේලා හොඳට මුරුඟ හොද්දක් හදලා ආල්මස් වේලයි දාලා තෙල් දාලා බිත්තර ටිකක් හදාගත්තා. දැන් හොඳට අවුව වැටෙන නිසා ඉතින් මෙච්චර දවස් ගේ ඇතුලේ තිබ්බ අපේ කරපිංච පැල ටික කරපිංච බබාලා ටික ඒගොල්ලෝ එළියට දැම්මා. ඉතින් මෙතනින් පැල වැඩි හරියක් ඔක්කොම මට ටෙක්සාස් වලින් ආවේ මතක ඇති. ගිය අවුරුද්දේ මම පෙන්නුවා මෙලනි අක්ක මට එව්වා. ගොඩක් අර පොඩි පැල දාලා තියෙන ලොකු පඳුරු වගේ ගහයි. අනිත් පැල ටික ඔක්කොම එක ගහක් විතරයි මට මෙහි ඉන්න මේ හැලබාම් වල ඉන්න නයි කෙනෙක් දුන්නේ. ඉතින් මේ ටික ඔක්කොම මේ සැරේ කොහොම හරි හදා ගන්න ඕනේ. මේ පේනව නේද මේ ගිය අවුරුද්දේ මේ වින්ටර් එකට කලින් හැදිච්ච කොච්චි. ඉතින් අපි ගේ ඇතුළෙම තියලා තිබ්බේ කරාල දෙක වැටුනේත් නැහැ. අපි කැඩුවෙත් නැහැ. ඒ දෙක තාම එහෙම්මම තියෙනවා. කොච්චි කරාල දෙක. ඒ කොච්චි ගහ ටිකක් හොඳට තිබුණා. දැන් ඔය මේ සතියක් දෙකක් විතර ඇති ඔන්න කොළ ටික මැලවෙන්න පටන් අරන්. ඉතින් ඒ ටික අවුවට දාලා අයිය වතුරක් දැම්මා. දාලා දැන් ඉතින් මෙච්චර කාලයක් ඒගොල්ලෝ ඇතුළටලා හිටියේ සීතලේ. ඉතින් පොඩ්ඩක් ඉතින් එයාලට අවුවට ඇවිල්ලා එයාලට හරි සතුටුයි. එයාලට විතරක් නෙමෙයි අපේ පේනානේ. අපේ පොඩි පැංචිටත් හරි සතුටුයි. අවුව දැක්කහම. අපි හැමෝටම සතුටුයි. මම නම් හරියම කැමති කාලයක් දැන් ස්ප්‍රින්ග් එක ඊළඟට සමර් එක
අර සීත කාලේ ගෙට වෙලා ගුළු වෙලා ඉන්නවට වඩා ඉතින් මේ කාලේ අපිට කරන්න දේවල් ගොඩයි. ඉතින් අපිට නම් වගා කරන්න තියෙනවා. අපි දෙන්න හරි ආසාවෙන් මේ දේවල් කරන්න ඉස්සර ඉඳන්ම හරි ආසයි. දැන් ඒ දේවල් ටික කරන්න මූලික අධීරයේ සකසමින් ඉන්නේ. ඉතින් ඉක්මනටම ඒ හැමදේම මේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න පෙන්නන්න. මේ බලන්නකෝ අපේ ඉස්සරහා තියෙන මේ හයිසිනිත් එතකොට ඩැෆනිල් මේ තියෙන ඩැෆනිල් පඳුරු. දැන් මම මේ වීඩියෝ එක වොයිස් කරන දවස්වලදී නම් මේ ඩැෆනිල් පඳුරු වල මල් පිරීලා මේ තියෙන හයිසින්ත්. ඉතින් මේක හරි සුවඳ මේකේ කලර්ස් කීපයක් තියෙනවා අපේ ඉස්සරහා. ඊළඟට මේ ටියුලිප් තව පිපිලා නැහැ. මේ පේනවනේ හරිම ලස්සනයි. ඉතින් මේ හයිසින්ත් එක හරිම සුවඳයි. සුවඳයි වගේම හරිම ලස්සනයි. මේත් තව දවසක් ලොකු දුර දෙන්න ඔන්න ස්කූල් පිටත් කරලා ඇරියා. මේ දවස් ටිකේම මේ හරිම කාර්යබහුලයි. මොකද ස්කූල් එකේ දූලගේ ප්‍රෝග්‍රෑම් වගේක් තිබුණා. අපේ දෙවනි දුව ඉන්නවා බටර්ෆ්ලයි කෙනෙකුට, අපේ ලොකු දුව ඉන්නවා ෆාම කෙනෙකුට. ඉතින් ඒ නිසා අපි නිතරම ස්කූල් එකට යන්නත් ඕනේ. අයියා වැඩත් එක්ක නිදිමතේ කොහොම හරි අපි ගිහිල්ලා ඉතින් එනවා සැරේ. ඒගොල්ලයි පුහුණුවීම් වැඩ තිබුණා. ඉතින් ඒ නිසා මේ වල දකින්න දවසෙත් මේ ඒ වැඩවලට ගිහින් ඇවිල්ලා මට උයන්න වෙලාවක් තිබුණේ නැහැ. අයියෝ කිව්වා උයන්න ඕනේ අපි චයිනීස් කමු කියලා අදත්. ඉතින් මේ house special fried rice තියෙනවා. මේ ඉන්න අය දන්න ඔය ගිහාම චයිනීස් මේ රෙස්ටුරන්ට් වල මෙනු එකේ තියෙන එක house special fried rice එක. ඊළඟට chicken with broccoli ඉතින් අනිවාර්යයෙන්ම ගේනවා. ඊළඟට මේ egg roll මම වඩකින්න වැඩිකමටම egg roll එකක් කන ගමන් තමයි මේ ටික වීඩියෝ කරේ. ඊළඟට මේ hot oil එක මේ පොඩි මේ බාස්කට් වල තියෙන්නේ මේ sticky white rice එක. මේ තමයි ඉතින් දවස අපේ පොඩි මැනික නෙවෙයි දෙවෙනි මැනික. දෙවෙනි මැනික ඉතින් ලස්සනට අඳලා කරලා හැඩ වැඩ දාලා ඔන්න යවුවා. ලොකු දුගේ අඳන දෙයක් තිබුණේ නැහැ ෆාම කෙනෙකුට. ඉන්නේ ඉතින් යා ටීචර් කිව්වා ගෙදරින් ධම්ම ඒගොල්ලෝ ඒ නියම කරලා තිබුණ හැඳුම ඒක අඳලා එවන්න කියලා. දෙන්නවම ස්කූල් පිටත් කරලා මට තිබුණා මට අයියට දෙන්නටම මේ අයි ඩොක්ටර් ළඟට යන්න. මොකද හැම අවුරුද්දෙම අපි ඉන්ෂුරන්ස් වලටත් ගෙවන නිසා. ඉතින් ඇස් බලා ගන්න අයියා නම් කන්නඩි පාවිච්චි කරනවා. ඉතින් මම නම් නැහැ. තාම නැහැ. දැන් එදත් මේ යන්නේ අපි අයි ඩොක්ටර් ළඟට. ඉතින් දූලා දෙන්නගේ දැන් ස්කූල් එකේ උදේවරුේ දැන් ඒගොල්ලෝ අන්දලා කරලා පිටත් කරා. දැන් ස්කූල් එකටත් දැන් මේ වැඩි ඉවර වෙලා අපි ස්කූල් එකටත් දැන් හවස් වරුවේ යන්න තියෙනවා ඒ වැඩවලට. ඉතින් හරිම වැඩි දවස් ටිකක් තමයි ගෙවුනේ. ඉතින් මේ විදිහට දැන් අයි ඩොක්ටර් ළඟට යන දවසට අපි දෙන්නම එකම දවසේ ළඟම වෙලාවල් දෙකක් දාගන්නවා. එතකොට ලේසියිනේ ඉවර කරන් ඉන්න පුළුවන් එකම දවසේ. ඉතින් අපේ ඉතින් පොඩි දගමල දැන් හැම එකටම අපි පස්සෙන් එක්ක යන්න ඕනේ ඉතින්. ඉතින් ඔන්න ඒ වැඩෙත් ඉවර කරගත්තා. අයියා නම් ඉතින් කොහොමත් කන්නඩි දානවා. මම නම් තාම කන්නඩි දාන්න ඕනේ නෑ. ඒ නිසා ඉතින් ඔන්න ඒ වැඩෙත් ඉවර කරගෙන ඊළඟට බැංකුවට යන්න තිබුණා. එතනටත් ගිහිල්ලා අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඊළඟට යන්න පිටත් වුණා මේ හවස් වරුවේ දූලගේ ස්කූල් එකට. ඉතින් පොඩි මැනිකට හොඳටම නිින්ද ගිහිල්ලා. යාට ඉතින් අද උදේ ඉඳන් ගමනේම නිසා ගෙදර හරියට නිදා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් වාහනේ ඉදීම නිින්ද ගිහින් තිබ්බේ. අපච්චි එහෙමම කරට ගත්තා. ඉතින් දැන් අපි යනකොටත් මේ ලෑස්ති වෙලා කරලා යද්දි ටිකක් පරාකුත් වුණා. ඒ යනකොටත් කට්ටිය ඇවිල්ලා. කොච්චර මොන වැඩ තිබුණත් අපි දරුවන්ගේ දේවල් මග හරින්න හොඳ නැහැ. අපි මේ දේවල් වලට අපි දෙන්නම යනවා. මොකද අනිත් දරුවන්ගේ දෙමව්පියෝ කවුරු හරි ගෙවල් වලින් ඇවිල්ලා ඉන්නකොට තමන්ගේ දෙමව්පියෝ හරි කවුරු හරි ඇවිත් නැහැ කියලා දැක්කම ඒක දරුවන්ගේ පුංචි මනසට හරියට දැනෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් විදිහට දරුවන්ගේ දේවල් වලදී දෙමව්පිය විදිහට හැම වෙලේම එයාලත් එක්ක ඉන්න ඕනේ යන්න ඕනේ. ඉතින් මේ එදා දවස වෙනුවෙන් සති ගාණක් තිස්සේ මහන්සි වුණා. අපිටත් එහෙට මෙහෙට යන්න තිබුණා. ඉතින් කොහොම හරි ඒ දවස් උදා වුණා. ඉතින් ඒක හරි ලස්සනට දැක්කා. හරි ආසයි හිතෙනවා. ඉතින් ඒ අර දරුවන්ගේ දේවල් දකිද්දි දෙමාපියෝ විදිහට හරි ආසයි හිතෙනවා. ඉතින් මට මෙතන මියුසික් දාන්න බෑ. ඔයගලන්ට පේනවා තියලා අපි ලොකු ඉන්නවා අතන. මේ ෆාම් එකේ ඔන්න සතු කීප වර්ගයක්ම ඉන්නවා. ඒ අතරේ මේ ෆාම් එකේ ඔන්න ෆාම් කෙනෙකුට තමයි අපේ ලොකු ඉන්නේ. ඔයගලන්ට පේනවා ඉතින්. අර පැත්තකින් ඉතින් මම කලින් කිව්වා වගේ මේ මියුසික් දාන්න බෑ. මේ දැන්
සෝන් එක දාපු ගමන් මේ කොපිරයිට් වදිනවා. ලොකු දුව නම් අපිට ඒ වෙලාවේ ඉවරුන වෙලාවේ එක්කෙන්න පුළුවන් වුණා. නමුත් චූටි දූලව කින්ඩර්ගාර්ටන් එකකින් දුන්නේ නැහැ. එයාලා සාමාන්‍ය වෙලාවටම ඉස්කෝලේ කරන වෙලාවටම එවනවා කිව්වා. ඉතින් ඒ නිසා අපි ගියා පොඩ්ඩිගේ මේ දෙවනිගේ ක්ලාස් රූම් එකට කියලා එන්න අක්කව එක්ක යනවා කියලා. නැත්නම් බස් එකට නගිනකොට අක්කව හෙව්වොත් මේ නිසා. ඉතින් ක්ලාස් එකට ගිහිලා දෙවනිටත් කියලා ලොකු අක්කා එක්කයි යනවා කියලා ඔන්න ආවා. පේනවනේ පොඩි පණ්ඩිතාචි දැන් එයා සද්දටත් එක හැරුණා. ඉතින් යාත් කවදාද මේ ස්කූල් එකට තමයි එන්නේ. හැබැයි එතකොට අක්කලා දෙන්න නම් මිඩල් ස්කූල් ගිහින් තියේ. මෙයා එනකොට. ඔන්න ඉතින් අපි ඒ වැඩ ඔක්කොම ඉවර කරලා ගෙදර ආවා. එහෙනම් ඇති නේද වීඩියෝ එක? ආයි දවසක අම්ම මෙහෙන වෙන වීඩියෝ කීපයකින් හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ ඔයාලා ඔක්කොටම අපේ පුංචි පළොත් එක එකතු වෙලා හිටියට ආදරේ